ආයිබෝවන් හැමෝටම සුවපත් සුබම සුබ දවසක් වේවා. ඉතින් කොහොමද ඔයාලට හොඳින් සතුටින් නේද? අද මම වීඩියෝ එකකින් අරන් එන්නේ අපේ ගෙදරට එන යාළුවෝ කීප දෙනෙක් ගැන. ඉතින් යාළුවනේ මේ වොයිස් එක කරන වෙලාවෙත් ඇහෙනවා ඇති මේ අපේ ගෙදරට එන යාළුවන්ගේ ශබ්ද. මම හැමදාම පුරුද්දක් වශයෙන් උදේට ගේ කුරුල්ලන්ට හාල් මිටක් විසික් කරනවා මෙන්න මෙතෙන්ට. ඉතින් වැස්සකට පස්සේ වැස්සකට ඉස්සරහා මෙන්න මෙහෙම රණ්ඩු කර කර මෙන්න මේ යාළුවෝ ඇවිල්ලා මේ හාල් ටික කනවා. මම ඉතින් මේවා දැකලා පුදුම සතුටක් මට ඉතින් දැනෙන්නේ. ඉතින් යාළුවනේ ගොඩ දවසකින් මට වීඩියෝ එකක් වොයිස් කරන්න නම් බැරි වුණා. ඒකට හේතුවක් තියෙනවා. මගේ මහත්තයා මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. අසනීප වෙලා එයා දැන් විවේකීව ඉන්න කාලේ. ඉතින් මම ගොඩාක් කාර්යබහුලයි. ඒත් ඒ කාර්යබහුල ජීවිතේ මෙන්න මේ වගේ දසුනකින් බොහෝ විට මගේ හිත සැනසෙනවා. පරිසරයත් එක්ක ජීවත් වෙන අපිට මේ වගේ දේවල් වලින් පුදුම සතුටක් තමයි අපේ හිතවලට දැනෙන්නේ. නේද? මම හිතනවා ඔයාලටත් එහෙමයි කියලා. මම මේ හාල් ටික දාන්නේ ගේ කුරුල්ලන්ට. හැබැයි ගේ කුරුල්ලෝ නම් උදෙන්ම ඇවිල්ලා ඒවා කාලා දැන් ගෙවල් වලත් ඇති. මෙයා ඇවිල්ලා තියෙන්නේ මේ හවස. ඉතින් යාළුවනේ මේ දවස්වල අපේ පැත්තට හොඳටම වහිනවා. මෙයා මේ වැස්සකට පස්සේ තමයි මේ දැන් ඇවිල්ලා මේ හාල් ටික කන්නේ. මගේ වීඩියෝ වලින් මෙයාලා නම් ඕන තරම් ඕගොල්ලෝ දැකලා ඇති. අද නම් මෙයා මේ හොඳටම තෙමිලා තමයි මෙතන ඇවිල්ලා මේ හාල් ටික කන්නේ. මෙයා විතරක් නෙවෙයි අපේ ගෙදරට මෙයා වගේම තව මොනරු 3 දිනක් විතර එනවා. ඒ වගේම යාළගේ ගෑනු සත්තු, ඒ කියන්නේ සෙබඩලා 4-5 දිනක්ම එනවා. එයාලා නම් එච්චර මෙයා වාගේ ඉන්නේ නැහැ. මෙයයි තව එක මොනරෙකුයි තමයි මේ විදියට හැමදාම ඇවිල්ලා මන් දාන බත් මේ වගේ ගේ කුරුල්ලන්ට දාන හාල් ටික එහෙම භුක්ති විඳලා යනවා. ඉතින් මට ඒව දැක්කහම කියන්න බැරි තරම් හිතට සතුටක් දැනෙනවා. අද නම් මෙයා වෙනදා තරම් ලස්සනට පේන්නේ නැතුව ඇති නේද යාළුවනි? මොකද මෙයා හොඳටම තෙමිලා ඉන්නේ. ඉතින් මට නම් හරීම දුකයි මෙයා ගැන. අපිට වාගේ ඒගොල්ලන්ට ගෙවල් නැහනේ. ඒගොල්ලෝ මේ පරිසරයත් එක්කම තෙමිලා වේලිලා ඉන්න සත්තුනේ. අපේ පැත්තේ යාළුවනේ එළවලු වගේ වගාවන් තමයි මේ දවස්වල කරලා තියෙන්නේ. ඒ එළවලු වවන ගොවි මහත්වරු නම් කියන්නේ මෙයාලා වගාවලට හානි කරනවා කියලා. ඉතින් අපේ වත්තේ හදලා තියෙන කිසිම දෙයකට කවදාවත් මෙයාලා හානි කරලා නැහැ. මට නම් ඉතින් මේගොල්ලෝ ගැන කරුණාවක් ආදරයක් මිස වෙන කිසිම තරහක් නැහැ ඉතින්. ඉතින් යාළුවනේ මම කිව්වා නේද මෙයත් එක්ක තව මොනරු දෙන්නෙක් විතර අපේ ගෙදරට එනවා කියලා. ඔන්න බලන්නකෝ මෙයා හෙමින් එයාගේ බඩ පිරීලා දැන් යන්නයි හදන්නේ. ඔන්න මේ පේනව නේද අපේ ගේට් එක ළඟ තමයි අර හාල් ටික කකා හිටපු මොනරා ඉන්නේ. දැන් ඔයාලට පේනවද බලන්නකෝ මේ වහලේ උඩත් තව මෙයා වගේම යාළුවෙක් ඉන්නවා. ඔන්න දැන් දෙන්නම පේනවද බලන්නකෝ. යාළුවනේ පුංචි හිරු එලියක් වැටෙනවා මේ වැස්සකට පස්සේ මේ හවස් වරුවේ පුංචි හිරු එලියක් වැටෙනවා. ඉතින් ඒ හිරු එලියට මම හිතන්නේ මෙයාලා දෙන්නම එයාලගේ පිහාටු වේල ගන්න තමයි මේ සූදානම. අපි බලමුකෝ. මං හරීම ආසයි මෙයාලට. ඉතින් ඔයාලත් ආස ඇති හින්දා තමයි මම මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ. ඔන්න බලන්නකෝ දෙන්නම හිරු එළිය පැත්තට පුළුවන් තරම් පිහාටු ටික විදාහනවා. හැබැයි අද නම් එයාලා පිල් විදාහන එකක් නෑ. ඒ තරම් එයාලගේ පිල් ටික තෙතයි. අර බලන්නකෝ යාළුවනේ හුලං අතට හිරු එළියට චුට්ට එයාලගේ පිහාටු වේල ගන්න තමයි මං හිතන්නේ ඒගොල්ලන්ගේ සූදානම. ඔයාලට අනිත් මොනරා නම් පේන්නේ නෑ. ඒ යාළුවා වහලේ එහා පැත්තට ගිහිල්ලා. මෙන්න මේ යාළුවා පේනව නේද? පුළුවන් තරම් එයාගේ පිහාටු ගසගසා හොටෙන් පිහද එයාගේ අර පේනවද? පිල් ටිකක් විදාහනවා. හැබැයි ඔයාලට මේ වෙලාවේ ආලෝකයේ අඩුවක් තියෙන නිසා ඒ පිල් වල ලස්සන නම් පේන්නේ නැතුව ඇති යාළුවනේ. පේනවද?
එයාලගේ පිල් ටිකේ තෙත නිසා ඒ ලස්සන නම් මටවත් පේන්නේ නෑ දැන්. ඔන්න යාළුවනේ එයා ඒ පිල් ටික වේල ගන්නකම් මෙන්න තවත් යාළුවෝ කීප දෙනෙක් පහලට ඇවිල්ලා එයා ඉතිරි කරපු හාල් ටික කනවා. ඔන්න ඔයාලට පේනවද දන්නේ නැහැ යාළුවනේ. චූටි ගේ කුරුල්ලෙක් මෙතනින් ඉඳලා එයාලට තමයි මේ හාල් ටික නම් දාන්නේ. ඒ උනට වග කියන්නේ වෙනත් බොහෝ පිරිසක්නේ. ඔයගොල්ලන්ට පේනවනේ. මේ පේනව නේද? ඒ ගේ කුරුළු පැංචව එලවලා කවුද මේ හාල් ටික කනවා වාගේ ඇවිදින්නේ කියලා. ඉතින් මම හරීම සතුටු වෙනවා මේ වගේ දසුන් වලින්. මේ දසුන් වලින් ඔයාලටත් සතුටක් ලැබෙනවා කියලා හිතන නිසා තමයි මේ වගේ වීඩියෝ මම අරගෙන එන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට නවතිනවා. ඔයාලා හැමෝටම සුබම සුබ සුවපත් දවසක් වේවා. ආයිබෝවන් හැමෝටම.